දැන් කක්කුසිය කියන්නද මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා ඉරිදා පොළ කියන්නද? කක්කුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. මේ කකුසි කියලා කියන්න පුළුවන් ද පාර්ලිමේන්තුව ඇතුලේ? මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. දැන් කක්කුසිය කියන්නද මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා ඉරිදා පොළ කියන්නද? අපි මේවට විරුද්ධව මහපාට බෑලා සමගි ජන බලවේගේ පක්ෂයේ නායකතුමා සහ පොදු විපක්ෂයම අද මහපාට බෑලා ඉස්සෙල්ලා හිතලා බලන්න මේ විපක්ෂයකට පුළුවන් ද ප්‍රතිසංස්කරණ නතර කරන්න? පුළුවන්. විපක්ෂයකට මෙන්න එහෙම කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණ නතර කරන්න. මේ ගුරුවරුන්ට පාරට බහින්නයි කියලා. අනත් දින සේවයේ ඉන්න අයට පාරට බහින්නයි කියලා. විදුහල්පතිවරුන්ට පාරට බහින්නයි කියලා. එහෙම කඩාකප්පල් කරන්න පුළුවන්. අපි මේවට විරුද්ධව මහපාට බෑලා සමගි ජන බලවේගේ පක්ෂයේ නායකතුමා සහ පොදු විපක්ෂයම අද මහපාට බෑලා දැන් ගරු විපක්ෂ නායකතුමාටත් කතන්දර කියන්නේ. ඒවා වැඩි ගණන් ගන්න හොඳ නැහැ නේ. ඕක ඔබතුමාට කරන්න බෑ පොඩි ළමයිට බාර දෙන්න වගේ කතන්දර කියනවනේ. එහෙම කරන්න එපා පවුනිස්. අලි මන්තරාරවම කේස් කියනවා. ඒවා ගණන් ගන්න හොඳ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. මේ ප්‍රතිසංස්කරණ ඇතුලේ විපක්ෂ නායකතුමා කියපු විදිහටම අසභ්‍යකරණයක් තිබ්බා. අපි ඒ සම්බන්ධයෙන් විතරයි කිව්වේ. මොකද්ද? නෑ මං දැක්කේ අර සමාජ මාධ්‍ය ගිය ටික තමයි. සම්පූර්ණව තමන් කියුවේ නැහැ. දැන් විපක්ෂයේ අපි කිසිසේත්ම විරුද්ධ නැහැ ප්‍රතිසංස්කරණ. මම එකක් කියන්නේ අපි කැමතියි මේක තව වේගවත් වෙනවා. අධ්‍යාපන ශේෂ්ත්‍රය විනාශ කරලා අපේ දරු පරපුර විනාශ කරන්න කටයුතු කරන්න එපා. අපි මේවට විරුද්ධව මහපාට බෑලා සමගි ජන බලවේගේ පක්ෂයේ නායකතුමා සහ පොදු විපක්ෂයම අද මහපාට බෑලා මේ